මෑතකදී අපි ගත්තොත් එහෙම අපි වසීම් තාජුදීන් කියන මේ පුද්ගලයා ගැන කතා නොකර අපිට මේ කතිකාව විස්තරට අරන් යන්නට බෑ. විශේෂයෙන් ගත්තොත් එහෙම කිසිසේත්ම කිසිම ඔය කන්ට්‍රාවර්සි වලට සම්බන්ධ නොවෙච්ච ඒ වගේ ඉතාමත් දක්ෂ ඒ වගේ සම්මාන රාශියක් දිනාගත්ත ක්‍රීඩකයෙක්. නමුත් අවාසනාවන්ත විදියට එතුමා මරණයට පත් වෙනවා. ඒ මරණය පිටිපස්සේ ගත්තොත් එහෙම ওই ඝාතනයට පත් වුණාද කියන සැලකිය යුතු සැකයක් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම පසුගිය කාලවකවානු තුළ විශේෂයෙන් මේ ආණ්ඩුව පත් වෙලා ඉතාමත් කඩිනමින් මේ විමර්ශන ටික කරගෙන යාමත් එක්කම බොහෝ දේවල් හෙළිදරව් වෙනවා. එතනදී අපිට දකින්නට ලැබෙන දේවල් තමයි මේ පිටිපස්සේ සංවිධානාත්මක ඝාතනයක් සිද්ධ වෙලා තියෙනවද කියලා ප්‍රශ්නයක් වැන්නගෙනවා. විශේෂයෙන් අපි දැක්කා යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාගේ නම ඒ කජ්ජා කියන පුද්ගලයා අතරම් ඒ පුද්ගලයා ඝාතනයට පත් වෙනවා. ඒ පුද්ගලයා අර වසීම් තාජුදීන් මරණයට පත් වෙච්ච දවසම CCTV දර්ශනයේදී ඒ පුද්ගලයා කියන පුද්ගලයා එතන හිටියා කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම ඒකත් එක්ක විශාල වැලක් දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. යම්කිසි පුද්ගලයෙක් ඩුබායි වලින් මේ ඉන්දුනීසියා වලින් අතරංගුවට පත් වෙච්ච එම පුද්ගලයා ආයුධ ලබා දීලා තියෙනවා. ඒ ආයුධ ගත්ත කෙනා ඝාතනයට සම්බන්ධ වෙලා තියෙන. ඉතින් මේ වගේ විවිධ දේවල් හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ වගේම තමයි අපි දන්නවා රතුකුරුසු සංවිධානයෙන් යම්කිසි ඩිෆෙන්ඩර් වාහන වගේක් සිරිලිය පදනමට ලබා දීලා තිබුණා. නමුත් ඒ සිරිලිය පදනම පාවිච්චි කරන්න ඕනේ අරමුණෙන් පිටට ගිහිල්ලා මේ වසීම් තාජුදීන්ව ෆලෝ කරන එක පිටිපස්සට යන ඒ දෙයකටත් ඒ ඩිෆෙන්ඩර් එක පාවිච්චි කරලා තියෙනවා. පාට 3ක් මාරු කරලා තියෙනවා. ඉතින් එවැනි විවිධ දේවල් හෙළිදරව් වෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා ඉතාමත් වේගෙන් මේ අවශ්‍ය කරන ඔබතුමාගේ කාලය අවසానයි. අවශ්‍ය කරන විමර්ශන කටයුතු ටික සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දේ හරහම මේ රටේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවත් අහුරු කරමින් ඒ වගේම මේ ක්‍රීඩාවට සුදුසු වටපිටාවක් ඇති කරන්න අපි උත්සාහ දරනවා. ඒ නිසා මට මෙම විවාදයට සම්බන්ධ වීමට අදාළව වෙලාව ලබා දීමට අදාළව ස්තුතියක් පුද කරමින් ස්තුතිවන්ත වෙනවා. Thank you.